මේක තමයි අපි බඩ ගගාගෙන ඉන්නේ බං. පුතා ගෙදර එනවෝ. ඕනේ කෙලින් ඇල්ලුවාම මට පහලින් එකව වෙන්නේත් නැහැ. කැම්පස් ජීවිත. සීතලයි. දාලා තියෙන්නේ මේ නැත්තම් මේක හුලඟ යනවා. පුන් බාබකියු එක දානවා. මද්ද සොසේජ් ටික. දර කියනවා දර ඔල්ලු දර කියනවා. චිකන් එක. වතුර මේ දෙක විතරයි තියෙන්නේ. මම මේ බීලා කට්ටිය විනාශ කරලා. අන්න ටෙන්ට් එක හොලන ගියා මස්සන්. හරි ගයිස් ඉතින් අද අපි මේ හයික් එකට යන්නේ ඉන්නේ සහල්ලා ගෙදර. මෙතන සහන් ඉන්නවා. අයි අපි යන්නේ. ඩත් වෙන්න යන්නේ කමෙන්ට් පෑ භාගයක් පරක්කු. ගත්තා ඒක මගේ බෑග් එකේ. හරි. හාල් ගත්තා, පොල් ගත්තා. පොල් ගත්තද? පොල්. ගම් පොල් එක්ක. සුමුන්ගේ බෑග් එකේ. පොල් නෑ නේ මගේ එකේ. මගේ බෑග් එකේ. අර ගත්තද? මොකද ආයෙත් ගත්තා. හරිනේ. මම මේක මං ගන්න. අපි දැන් යන ගමන් ඉන්නේ මේ බස් එකේ පලාවත්තලට ගිහිල්ලා ආපහු යන්න ඕනේ පලාවත්තලින් දඹුල්ල බස් එක. මේ බඩු ගන්න ඉන්නේ. බඩු ගන්නවා. අපි මේ පලාවත්තල ටවුන් එකට ආවා අරංගලට යන්න බස් එකක් ගන්න. මේකක් දාගමුද? ඉක්මී දාලා දෙන්න බජට් එක ඔක්කොම. මේ වාරෙන් තමයි හැරෙන්න ඕන අරංගල කන්ද නගින්න යනවනම් මෙතන හැවත ෆැක්ටරි එකකම තියෙනවා. කන්ද දැක්කම නම් ඩියක් බය හිතෙනවා කොල්ලෝ බය වෙලා ඉන්නේ කන්ද දැකලාම නගින්නත් කලින්. ඊළඟ බලමු අපිට හයික් එකේ ලේසි වේද අමාරු වේද කොහොමද තත්ත්වය කියලා. අනුජීවියකින් බෝඩ්ඩක් ගහලා දෙනවා මෙතන. මේකේ එනවනම් මේ කියලා තියෙන විදිහට ඉන්න ඕනේ ඉතින්. අපි නෑ විදිහට ඉන්නවා. ප්‍රශ්නයක් නෑ. අම්මට ඉතින් බාටාව කැඩුනා. අපි භාගයක් ඇවිල්ලා ඉන්නේ. මේ කොල්ලෝ වහන්සේ හරිනවා. කොල්ලෝ හතියරනවා දැන් නම් මෙතන කැම්ප් එක ගන්න ඉඳලා තියෙන්නේ. මේ දඩ වල්ලමත් තියෙන්නේ කෙලින්ම එන අමාරුයි නගින්න බඩුත් උස්සගෙන නගිනකොට එන අමාරුයි ඉතින්. Numbers never lie, add it up, that's me. Lie, add it up, that's me. ඔන්න කොහොම අපි උඩට ආවා. අම්මට සිරි මෙතන නම් 360 view එකක් තියෙනවා. වටේ දෙන හැම එකම මාරම ලස්සනට මෙතෙන්ට පේනවා. මොකද්ද ඔය ගෝණියන්නේ වන්ති එල්ලේ? අම්බොක්ක කන්ද වෙනවා. අර පැත්තේ වෙනවා මේ රිවස්ටන් පේනවා. මේ පැත්තේ යන ආයිගේ ප්ලේස් එකක් පේනවා රටංගල. මේ මීමුරේ පැත්ත වෙන්නේ නැති. දැන් වෙලාව පහට කිට්ටුවේ දැන් එක එක වැඩ එක්කෙනෙක් මස් කවනවා එක්කෙනෙක් ටෙන්ට් එක ගන්නවා තව සෙට් එකක් අරගෙන යනවා. මෙතන තමයි මේ ටෙන්ට් එක ගහන්න යන්නේ. එතන ගිනි මැලයක් ගහනවා. දැන් වෙලාව කීයද? ඔය කටු දාලා එහෙම දාන්න එපා හරියට. ඔව් ඒක තමයි මේ බීලා කට්ටිය
විනාශ කරලා අපේ දැන් මේ මොනවද මේ චාකෝල්නේ යට තියෙන්නේ. අපි දැන් මෙතන මේ බාබකියු ලිපා දාන්න යන්නේ. මේ ඊට පස්සේ කොහොම මොකද්ද කරන්නේ? මේ චාකෝල්නේ පත්තු කරගන්න ගින්දර ගන්න පොල් කට කඩලා. සන්සෙට් එකත් මේ විදිහට වෙනවා අපිට. මෙතන මේ අපිට එන්ඩ් එක තියෙනවා. තියෙනවා ටෙන්ට් දෙක. මේ ටෙන්ට් එක මං ඉන්නේ මේකේ. චිකන් එක හදන්න යන්නේ බාබෙකු දාන්න යන්නේ මේ බාබෙකු සෝස්. අඩුවර හැන්දක් තිබ්බනේ. එත්ම මෙතන මේ චිකන් කපනවා. අඩෝ එහෙම කියන්නේ. අපිට වැද්දෝගේ චිකන් කපනවා කියන්නේ. මෙයා තමයි අපේ කපන මෑන්. අන්න ටෙන්ට් එක හොලන. මස්සක් අපි ටෙන්ට් එක ඉන්න කොල්ල සෙට් එක බාබිකුවට වඩු හදනවා. චිකන් එක සුපුන්ගේ සෝස් එක අපිට මේ වතුර මේ දෙක විතරයි තියෙන්නේ. වතුර මේ දෙක විතරයි තියෙන්නේ. මේකේ හෙට උදේ වෙනකම් මේකේ චුට්ටක් තියෙනවා. මේකේ නම් ගොඩක් තියෙනවා. මේකේ චුට්ටයි තියෙන්නේ. එනවනම් ඌ වතුර තමයි මේ එපා බා මන්නම් කියන්නේ. උඹ මොකද්ද කියන්නේ? එන්න එපා බා. අපි මේ කකුල් දෙක මාත් කියන්නේ ඉන්න එපා. මං කියන්නේ ආවට කමන්නේ නැහැ වතුර අරන් එන්න වැඩිපුර. තව විශේෂයෙන් නගින්න හොඳට කන්න. මේ උයන්න මේ කරන්න බඩු අරන් යනට දා මේ සිරාට නූඩ්ල්ස් එකක් අරන් ඇවිල්ලා මේ බාබකියු එකක් දාන්න නම් එහෙම දාලා කන්න එක හොඳයි. මේ පුළුවන් තරම් වතුර ගන්න ඕනේ. ඔන්න ඔකයි සීන් එක. වතුර තමයි ඕන වෙන්නේ. වතුර තමයි ගේන්න ඕනේ. අනිත් බඩු මේ අර තුන් දෙනා යනවා මේ දර ගේන්න. අපි මේ ඉස්සෙල්ලා කොටයක් අරන් ආවා. මේ දැන් පොඩි දර ටිකක් ඕනේ මේ පත්තු කරගන්න. සුපුන් යනවත් දර ගේන්න. නෑ නෑ බලයන්. සුපුන් බෑගී කියන්නේ අඬන්න යන්නේ. මේ පළවෙනි තාවට මස් කපන්නේ. පළවෙනි තාවට මස් කපන්නේ. නේද පළවෙනි තාවනේ? පළවෙනි තාව. එතන පළවෙනි තාව මස් කපන්න. සිරාවට. මේ ටික ගන්නද මේ ටික කනවද? ඒ ටික කාපන් ඕලන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. කන්න. දර කියනවා දර ඔල්ලු දර කියනවා. බරයිද? අර වීව් එක ගැන මොකද හිතෙන්නේ? යාල් පැත්තේ අම්බුකේ කන්ද වෙනවා මෙතන. අම්බුකේ කන්ද තියෙන්නේ. අපි ගල් තින්නේ මේ සයිඩ් එක. මේ පල්ලෙහා නෑ මේ සයිඩ් එක. නෑ කොට ලකිත් දරපුරුණු සුපුන් ලකිත් චෙෆ් ලකිත් ෆොටෝග්‍රැෆි සහ දරපුරුණු සුපුන්. මොකද්ද? නෑ ඇති නේ බා. ඇතිනේ. ඇති. චෙෆ් ලකිට වෙන හොතර බෝ. මේ කොල්ල වැටෙනවා. හරිද? මේ තියෙන්නේ කරගන්න මේ සෝස් තියෙන්නේ සොසේජස් නෙවෙයි නේ චිකන් සෝසේජස් ටික ඒ අපි සෝසේජ් ටික ගේන්න
මේ බාබකියු එක මේ තා බීව් එක මෙහෙම තමයි තියෙන්නේ මේ ඉරණක් නැහැ. කාපා කෝ ඇයිස් කෝ කරකාවක බා අම්මට සිරි පොඩ්ඩක් කරගෙන අනික කමන්නේ කන්න බෑ විහිළු නම් කරන්න එපා මේ ඉතර මේ උඩට ඇවිල්ලා මේ මෙහෙනම් කොහමද දන්නේ ඉඳන් බලන්න උඹ කාලා බලන්න මචං මේක දැන් මචං මේ විදියට ටිකක් කළා පොඩ්ඩක් මේ විසිකල කට විසිකල නා පොඩි විසිකල ගිල්ල නෑ පෙරේත ඈ රාටුනක් දන්න ගිල්ල කියලා දෙන්නක් ගන්න ස්වර්ණ කික්කි නිරා ඔය මම සුපිරිද කියන්නේ අල්ලපන් හයි උත් බබා මොඩෙන් සුපිරිද අර කාවන මේ ෆොටෝ ටිකක් දාගන්නේ දහංගෝ අන්න තරුවක් පේනවා අඩෝ කැම් එක තියෙනවා නේද අද රෑ ෆොටෝ ටිකක් පළමු මහසියා මේ පේනවා අඟුරු වල ගින්දර දැන් දැන් මචං මේක මේ නෝමල් එකේ යන්න දෙමු මේ කාගෝල් එක අවුල ගත්තාම මේක මේ ගින්දර තියෙනවා මේ තේනවනේ කාගෝල් එකට අවුල ගන්න තමයි තියෙන්නේ අවුල ගත්තාම ගොඩක් කියලා තියෙනවා අල්ල හිටනවානේ අල්ලලා හිටනවා බාබකියු එක මේ කාපල්ලා මේ තමා රෑට අරංගල කන්ද උඩට පේන වීව් එක තරු වගේ පේන්නේ තරු වගේ පේන්නේ අඩු මලින්ගේ දාන්න පොඩි කරලා සුපුන් බාබකියු එක දානවා මද්ද සොසේජ් මේ අර කුකුල් කූඩුවට දාන දැලක් ගත්ත රුපියල් 200 කියලා අඩෙන් ගත්ත එක සුපිරි නේ මේක කිසි ලෙඩක් දුන්නේ නැහැ හොඳයි දෙපවිලා 9 නෙවෙයි 10යි නේ 11යි කියන්නේ 21 කියන්නේ 9 මේ 10 උත් 9 9යිද ඉතින් මේ 13 14 15 10 13 ඔඩෝ වටේ ඔය පැය 24 මේ තියෙන්නේ අරංගලට 10ට හරිද රෑ 10ට තියෙන බීදුම තමයි මේ තියෙන්නේ පේන ඇති මාරම මීදුමක් තියෙන්නේ මේ ටයිම් එකේ හරිද මේ තියෙන්නේ මීදුම අපි කමු ගිනිමැලේ ගහලා කමුනේ ටෝච් එක ගල්ලා පේන්නේ ඉතින් කැම්පින් යන එකේ ආතල් එක මේ වාට වෙන්නේ මේ බීම් එක වගේ පේන්නේ මේ මීදුම තියෙන්නේ තනිකරම මේ තියෙන්නේ තනිකරම මීදුම තාම රෑ 10යි වෙලාව මේ තියෙන්නේ මීදුම මේ අරංගලට තියෙන මීදුම ඉතින් මේ ටෙන්ට් එක කුලඟ පොඩ්ඩක් තියෙනවා මේ ගල් එහෙම දාලා මේ හදාගෙන තියන්නේ මේකට ගලක් දාන්න ඕනේ මේකට මම බෙඩ් ෂීට් එකක් දාගත්තා බෙඩ් ෂීට් එකක් තියෙනවා එහෙනම් මේක හොඳයි බං අර ලොකේ ඉක්පම් බරක් නැහැ හුලගේ දැන් ඇති බං ඔය ටික මේකට දාන්නද මේක නම් කඩේ රයිස් එකක මේකට මොකද අපි මේ කන්න යන්නේ දැන් එහෙනම් guys වෙලාව තියෙනවා වෙලාව කීයද ගොඩාක් අහට ගාපන් මීදුම පෙන්නන්න අන්න මේ මීදුම හරිද මේ දින්නේ මේ අල්ලා මේ මයි ටෝච් අල්ලා මේ දින්නේ මීදුම මේ දින්නේ මීදුම මේ guys පාර තමයි අපි බැලුවා මීදුම මේ අපි කන්න යන්නේ දැන් රයිස් එක තියෙනවා තිබ්බනම් ගොඩ බාබකියු එක තියෙනවා චිලි පේස්ට් එක තියෙනවා බාබකියු එක හැදුවේ බාබකියු හැදුවේ මේ ඉන්නේ බාබකියු හැදුවේ මෙන්න මෙයා ඔව් රයිස් එක රයිස් එක රයිස් එක මම දරපෝරුණු සුපුන් දරපෝරුණු සුබුන් චෙෆ් ලගේ ඉන්න සෙට් එකම සුපිරි සපයක් දුන්නා කෑම්පයක් ගෙනනවා නම් තියෙන්න ඕන දෙයක් තමයි ඉතින් මීදුම කියන්නේ සීතලයි මේ හකුණ වෙන්නේ අපි වතුර පරිස්සම් කරන්න ඕනේ වතුර පරිස්සම් කරනවා මිදුම මගේ අත
මන්දිරේ මේ රසවන්ති රසවන්ති ආඩෝ ඇත්තරම වැඩි මීදුම නම් වැඩි. ඔව්. සෑහෙන විදිහට එල ඇතේ චම්කලාඩෝ ඉවසන්න මාපුති ජෝඩි මාලගෙනවා කියා කවුරුද පුතු සිත බින්දේ මෙයාගේ ටයිම් එක මෙයාගේ තරග සින්දුවක් කියනවා කියන්නවා සුබෝ දැසනක් ඒවා. එතන අපි කැම්ප් කරනවා නේද? ඒ විතරයි කනිෂ්කා ඉන්නවා මේ පොඩි මේකේ සුකුණුයි වා හිටියේ මේකේ දෙවිමිතුයි කනිෂ්කයි මයි ලකිතු හිටියේ. එයා වෙගිනි මැලේ එතන වාබගේ උදැම්ම දන මෙතන කියන තමයි ලෝඩු වෙන්නේ. දර අරගෙනද? ඔව් දර ටිකම පල්ල විතර විසික් කරලා පල්ලයට. මෙතනින්? ඔව් අන්න අතර කන්ද මේ ගලපටන් ගන්නේ. ඔව්. මේ පල්ලෙන් විසික් කරලා මම ටික බඩ ගාගෙන ගිහලා ආයි දර ටික හිනේ. බැලුවේ මේ අපිට වතුර නෑ මේ බොන්න ගන්න මුත් කරන්න වතුර නෑ ඉවරයි වතුර. බහිනකොටවත් වතුර ටිකක්වත් බොන්න වතුර නෑ මේ. දැන් යන්න එනවා. මේ පැත්තේ තව මේ දීප්පයක් තියෙනවා අපි මේ දෙවෙනි ඉන්නේ. අතන අප්පයක් තියෙනවා ඒකට යන්න වෙන්නේ. අපේ බඩු ටික වැඩි ඔක්කොම අරන් යන්න ඕනේ. තව නම් මේ බඩු තියෙනවා ටික ගන්න ඕනේ. මේ තියෙන වතුර නෑ පොඩ්ඩක්. වතුර නෑ පොඩ්ඩක්වත් වතුර. මොකද කියන්නේ? අපි දැන් මේ ටෙන්ට් එක අකුලනවා මේ යන්න. ඕකේ එවනම්. ටෙන්ට් එක අකුලනවා ඉන්නේ මේකත් තියෙන අකුලන්නේ. මේ ලොකු එක මේ පොඩි එක. මේක තමයි සුපුණුයි මා හිටියේ. මේක හිටියේ ඉන්නයි දෙවමිතුයි ලකිතුයි මේන කනිෂ්කයි. දැන් මේ උදේ බත් එක කන්න යන්නේ මම ඊයේ රෑ උයපු. ඊයේ රෑ බාබෙකියු දාලා චිකන් රයිස් එක කරලා තියන්නේ. අරෙන් ක්ලෝස් අප් වීව් එකක් පෙන්නන්න. බාබෙකියු චිකන් රයිස්. බාබෙකියු දාලා චිකන් රයිස් හදලා තියන්නේ. කන්න යන්නේ වතුර නැතුව.
ඉදිරියට වඩා මොනවද තියෙනවා මේ ගොඩන්ගේ අරන් යන්න දෙන්නේ අරන් යන්න බෑනේ. පුළුවන් විදියට මේ තරාඩි ඔක්කොම අදිනවා අපි. දැන් අපි ඔක්කොම අකුල ගත්තා. යන්න තමයි වෙන්නේ. ඔක්කොම අස් කරා. බෝතල් මූඩයක්වත් දාලා යන්නේ නැහැ. ටික තමයි වරු ටික අපේ. ඒ කුණු ටික. මේක කුණු දාලා ගිහින් තිබ්බා මේ පුළුවන් විදියට අපි ඒවත් ගත්තා. අපි බහින ගමන් ඉන්නේ. අපි බහිනවා වගේ පාර ලාවට තියෙනවා මේ තැලිච්ච මේ අපි කියපුවා තමයි මේ තැලිලා තියෙන්නේ. මේ ගල් අස්සට කකුල් යයි. එම් මේ පාරේ ආවද බං? මේක තමයි අපි බඩ ගගාගෙන ඉන්නේ බං. මොයි මුයි. අම්මෝ! පුතා ගෙදර එනවෝ! නෙත්නොරුව තමයි මේ පාරවල දුන්නේ. නැත්තම් අපි මුලින් බැන ආවේ නෙත්මට. මේක තමයි මේ නගින්න තියෙන කන්ද. මම ෆෝන් එක කෙලින් ඇල්ලුවොත් මේ තියෙන්නේ ෆෝන් එක කෙලින්. ෆෝන් එක කෙලින් ඇල්ලුවාම මට පහලින් එකව වෙන්නේත් නැහැ. ඒ තරමට පල්ලම. ලේසින් පාරත් මේක අමාරුම් පාරත් මේක. ලේසින් පාරත් මේක අමාරුම් පාරත් මේක. මේ උඩ ගයිස් මේ පාල අපි වතුර බීලා නැහැ කාලා නැහැ කැම්පස් ජීවිත පුරුදු හින්දා හොඳයි බෑගෙන අර අප්පු ගැලුණා මොකද්ද බා කරන්න කියන්නකෝ මොකද්ද මේක තේරුම හරිම අමාරුයි කතා කරලා වැඩක් නෑ ඒ වුණාට උඹට කෙල්ලෙන්නේ නැහනේ එන පොඩි දුකක් තියෙනවා හරි දුකයි හරිම දුකයි අපහාස කරනවා දැන් සුපුන්ටත් එකක් ඉන්නවා දෙවිමින්ටත් එකක් ඉන්නවා උඹට නෑනේ ගොඩ නෑ මට නෑ දුකයි හැබැයි එකක් නෑ පහක් ඉන්නවා කියෝ හැබැයි එකක් නෑ පහක් ඉන්නවා යකෝ මේ වාරි ආපු ලොකු දෙයක් තේ නැතත් කවන්නේ තේනේ වතුර ටිකක් නැහැ මේ බලන්න මේක අපේ භූමි තෙල් තියෙනවානේ භූමි තෙල් තියෙන අර අතන අපි මේ මෙතන පල්ලා ගලට අඩි තියන්න බෑ හෙල්ලේ නෑ ඔය මොන ගලද කියලා කොහොමද හොයාගන්නේ යකෝ ගල් කීයක් තියෙනවද මේකේ ඒක මොකක්hari මාක්කයක් දාපු ඔය අර ගලේ ආවන්කෝ මේ නෑ ඒක යවන්න බෑ යකෝ ඒක කිව්ව තරු තැහෙනවා මෙන්න මේක අන්න මොනවද මොකද්ද මේකේ තේරුම කියපන්කෝ මට ඔය කීයනි පාරද අඩු මට මේ ගල මතකයි බා මෙතනින් යනකොට ගලක් මේකෙන් තියලා යන්න ඕන බා අපි මෙතනින් ගලක් තියලා යනවා මේ ඔයාලා මේකේ එනවා නම් ඒ ගල හම්බුනොත් කමෙන්ට් එකක් දාන්න ෆොටෝ එකක් දාන්න හරිද මේ බෝතලයක් තියෙනවා ඒක අරන් යන්න බෑ අවුලක් නැහැ තිබ්බෙන් පාර හොයාගන්න ඉසි මොන වතුර එකක් දන්නේ නැහැ අපිට මේ මොකක්ද දැන් තත්ත්වය වතුර තියෙනවද අපිට තාත්ත අනාතයි අති භයානකයි හරිම අමාරුයි වතුර නෑ මේ හැබැයි සුන්දරයි සුන්දරයි සුධර්මා සර්විස් එකට අදාගෙන හෙලිකොප්ටර් එකකට එන්න කියලා වතුර නෑ පොඩ්ඩක් වතුර උගුරක්වත් බොන්න නෑ මේ
දැන් පැයක් විතර ආව වතුර නැතුව. දැන් තව පැයක් විතර යන්න තියෙනවා. බලමු වතුර නැතුව කොහොමද යන්නේ කියලා. ඉතර එන්න ඔයා පව් දුකයි මොනවා වෙයිද දන්නේ නැහැ බලමු. අමාරුයි. මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙයිද දන්නේ නැහැ. මේක තමයි යන්න තියෙන පල්ලම. ඉතින් පල්ලම. ඔන්න මේක තමයි යන්න තියෙන්නේ. කොහොමරි වතුර පාරක් හම්බුණා අපිට. මේ ඉතින් වතුර ටිකක් දීලා මූණ ටිකක් හොදගෙන යනවා. මේක තමයි වතුර පාර. සුදුලුන් ගෙඩි කීයක් දාන්න ළමයි? සුදුලුන් නෑ. සමන් එක කඩනවා මෙතන. නැචරල් කිචන් එකක් තියෙනවා. ගොරක දාන්න එපා ගොරක දාන්න. ලාබඩ පොඩ්ඩක් දානවනේ ලාබඩ. අපි දැන් භාගයක් බැස්සා ඊට පස්සේ අපිට ඇලක් හම්බුණා. මේ පොඩි ඇල පාරක් හම්බුණා. මේ උඩින් වතුර ටිකක් පුරව ගත්තා. මේ එතනත් පුරවගෙන පල්ලහැට එනකොට මේ ඇල සෙට් වුණා. ඊට පස්සේ දැන් මෙතන මේ ලිපක් හැදුවා. නෙත්මයි මයි අපි හැදුවා ලිපක් හැදුවා. ඊට පස්සේ වතුරක් ගහනවා. දැන් තේකක් බොන්න. එයා මලක ඉන්නේ මෙයා. බත්තාලි වල ඔකොටින් ස්ටාර්ට් කනිස් කයින් ආවා මොකද්ද කරන්නේ මෙතන? මං සැමෙන් කඩන්න පියාම් වෙනකන් ඉන්නවා. සුපුන් බලන් ඉන්නවා. එයා ලුණු කපනවා. එයා ලුණු කපනවා. බත් එක ඔය ටික දාලා රත් කරලා දැන් අපි මෙතන මේ පාන් තියෙනවා. පාන් තියෙනවා. පිරි පාන් තියෙනවා. මේ තේ තියෙනවා. තේ තියෙනවා. මේ තේ වේල මෙයා තේ ඉන්ටර්නැෂනල් තේ වේලක් ස්පොන්සර් බයි මී. ස්පොන්සර් බයි දෙවිමිත්. දියන් තේක පෙන්නන්න. මොකක්ද මන්ද මේ අර අකුරු නම් කියව ගන්න බෑ. අල්ලාහු අක්බර් කියලා තියෙනවා. තව මේවා තියෙනවා. දිමා තියෙනවා. බොන්ඩ බීමත් ග්‍රීන් ටී තියෙනවා. නෙස් කැපේ තියෙනවා. හැම එකක්ම තියෙනවා. ඔව් බීල වලම පළින තඩ බොන්න මෙයා. හලෝ කවන්න. ඉක්මනට කපලා දෙන්න කුළු බඩු තියෙනවා කපන්න. කුළු බඩු කපන්නේ නැහැ නේ මාත්. කොහොමද දන්නේ? අතත් පිච්චලා තියෙනවා. අත පිච්චලා තියෙනවා. මට සිරියලා තියෙනවා. තනක් පිච්චලා. මොනවද දාන්නේ? කුරු දානවා මේකට. මොකද්ද මම හදන්නේ දොදොල් වල. අඩිය. දැන් දොදොල් නෙමෙයි මේක නිකන්. ආනමනට එපා. ඒවා තියෙනවා මේක. අපි ආයේ ජංගල් කුක් ගහන්නේ. ආයේ මොනවාද කුක් නම් කුක්. කුක් නම් කුක්. ඇතිනේ සීනි ඇතිනේ. අපෝ ඇති. දැන් ඒ කුක් කියන්න බෑනේ මං තේ හදන එකට. කුක් කියන්නේ තායි කුක්. හැබැයි තේ ඉව්ව නේ ආද. මේ ඉවිල්ලක් නෙවෙයි කුරුදු දාලා. ටීකු. මොනවද ඉදා මට අර බෝතලෙන් පොඩ්ඩක් උදා. චෙෆ් ලොයිඩ් ඉන්නවා මේ පැත්තේ. ඒ උන්නේ. බ්ලැක් කෝපල් එකකින් චුට්ටකුත් දාමුද? ටික. ඊළඟ සුපිරියක් තමයි. ඉව්වා වගේ තේ. කුරුදු පොදුත් දාලා. සෙට් නැද්ද බා? නෑ සෙට්. මට පොඩ්ඩක් දියන්න නේ. කෝප්පයක් ගන්නද ඔය? අන්නේ. ළඟට එන්න වෙනවා බා. මේ හැන්දෙන් ඕක බාපන්කෝ දැන්. සමන් ටිකක් ගාලා පාන් කෑම. උඩ සමන්නේ කියලා. සුගුන් මොකද්ද කියන්නේ? කියන්න තියෙන්නේ තේක රහයි කියලා. බොන්න කලින්. බොරු කියන්නේ අපි වෙන ඒක තමයි ඉතින් බොන්න කලින් කියන්නේ. මොන්න කලින් කොහොමද තේ රහයි කියන්නේ? බොරුවනේ තියෙන්නේ. කුකේ ඉඳන් බොරුව. අපි මේ පාන් කන්න මොනවද හදන්න ලගි? සමන් පාරක් දෙන්න ගන්න. කොල්ලන්ට සමන් පාරක්. වතුර තියෙන්නේ. තෙල්ද? දැන් බැහැලා ඉන්නේ. පෙරිය ගන්දක්. ඉන්න මේක දිගේ තමයි අපි ගියේ. මෙහෙම නැග්ගේ. මේ පැත්තට ගිහලා මෙහෙම ගියේ. 100% සාර්ථකයි. අපි මේක නැග්ගද බා? පෙරිය ගන්න තමයි නැග්ගේ. උඹට කිලිවනේ. ඔන්නෝම තමයි ඉතින් අපි අරංගල ගමන ඉවර වුණේ. තාම දිගට බ්ලොග් දානවා. සබ්ස්ක්‍රයිබ් කරලා ඇලර්ට් එකේ ඉන්න අපේ channel එකත් එක්ක.